අපිට ඉතින් හොඳටම බයික් පිස්සුව තියෙනවනේ. මේ යන්නෙත් බයික් ෂෝරූම් එකක් බලන්න. මේ ෂෝරූම් එක තියෙන්නේ නාවල රෝඩ් එකේ. මෙතනත් එක එක ජාතියේ බයික් සෙට් එකක්ම තියෙනවා. මේ කොහොම ප්‍රයිස්? එක 999. එතකොට බොක්ස් ටික එක 10ක්. අයිති තව ක්‍රෑෂ් ගියා. ක්‍රෑෂ් බාර් එකේ ඇඩිෂනල් තියෙන ක්‍රෑෂ් බාර් එකයි කැබියෝ. මේක රෙඩි ඇත්තට මේ වාසි මේක ගන්න එක මොකද රුපියල් 90000 කට වැඩි. මේල කොහොමද වොරන්ටි එක? වොරන්ටි එක අවුරුද්දක් කිලෝමීටර් 30000 දෙනවා. ඕකේ. මේකේ පාර්ට්ස් එහෙම කොහොමද? ස්පෙයාර් පාර්ට්ස් අපි කම්පැනිම කරනවා. මේක වෝක් කියන බ්‍රෑන්ඩ් එක. මේක 250. මේක මේ 165 කරනවා. මේක ඉන්නේ බෙල්ට් එක. චේන් එක නෙමෙයි. බෙල්ට් එක. ඒක මාකට් එකකට බ්‍රෑන්ඩ්ස් තුනක් තියෙනවා. මේක මේ සොන්සන් කියන එක. සොන්සන් එකේ වර්ග තුනක් කියලා. මේක මේ කැරර් ට්‍රේල් බයික් එකයි. පැඩ්ලෝ 5 කියන එකේ නෝමල් මේක බයික් එකක් කියලා. ඊට අමතරව මේ රේසින් ටයිප් වෝක් කියන මේ බ්‍රෑන්ඩ් තුනක් තියෙනවා. මේක C250 එක මේ SR150 එක රැලි එක. ලිෆාන් එකේ බ්‍රෑන්ඩ් තුනක් තියෙනවා. ඒකේ K29 මොඩල් එක තියෙනවා. KPV එක තියෙනවා. ගම්දරොත් තියෙනවා මේ ट्रेन मॉडल है तीनों की. මේ ඔක්කොම චයිනීස් चाइनीज मैन्युफैक्चर ये चाइनीज मैन्युफैक्चर మాట දැන් සාමාන්‍යයෙන් අනිත් චයිනීස් මීට කලින් ආපු චයිනීස් බයික් එක බලද්දි ලොකු වෙනසක් තියෙනවා. ඒ හිතුව මේව ගහන්නේ යුරෝප් මාර්කට්. කියන්නේ යුරෝ ස්ටෑන්ඩඩ් ගාම ඉතරම් මේ බයික් එක යුරෝපෙටත් මේ මේ තියෙන්නේ ඉතින් ලීෆාන් KPT 250 කියන බයික් එක. මේක රුපියල් ලක්ෂ 16,99,000ක් වෙනවා. මේක තමයි අපි ටාගට් කරගෙන ආවේ බලන්න. මොකද හිතන්නේ මේ බයික් එක ගැන? චයිනීස් වුණාට මාර බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන. මේක ලික්විඩ් කූල්ඩ් EFI මොඩල් එකක්. මේකෙත් වොරන්ටි එක අර වගේම වොරන්ටි එක අපි රික්වෙස්ට් කරා එක බයික් එකක් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. යාළුවට තමා මේ පාරත් ආවේ බයික් එකක් බලන්න. හැබැයි හිතුවට වඩා මේ බයික් එක කොටයි. මදිද? උස මදි. මේකේ හයිට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්ද? සාමාන්‍ය කොච්චරක් විතර දැන් උස්සන දුවාට නේද? ඔව්. මේක උස්සන දුවන පාත් කරන්නේ. මේකේ හැබැයි ඇඩ්ජස්ට් කරන්න බැරි. මේක උස්සන කියන්නේ මේක පොස් ටයිප් වගේ නේ. උස්සන්න බෑ නේ. ඒකට මේක ටුවරින් සීන් වල ඉඩ නම් තියෙනවා දෙන්නෙට. උස්සන පුළුවන් වුණා මං හිතන්නේ වැඩි පුළුවන් ගානක් උස්සන්න පුළුවන්.
උස තමාගේ සැබැයි ස්මූත් මේ ටෝටලින් පට්ට ශේප්නේ ඉතින් ලීෆාන් KPT 250 උස මදි නිසා ඒක ආසාවත් ඇරගෙන මේ බයික් එක ට්‍රයි කරා. ඒක නම් මිනිහට ගැලපෙන උසටම තියෙනවා. මේ පාර්ට්ස් එහෙම තියනවද ගන්න මේ ප්ලාස්ටික් එක? මේක 125cc air cooled EFI මොඩල් එකක්. මේක 9,99,000ක් වෙනවා. ක්‍රෑෂ් බාස් ටිකයි කැබි හෝල් ටිකයි සෙට් කරලා ගන්නවා නම් තව ලක්ෂයක් වැඩි වෙනවා. ගානටනේ වටපුර මෙහිම තියෙනවා. ඒ ගාන හරි. කැලිත් එක්ක આવුත් ලුක් කියලා. ඒක 50% ඔව් අර මොඩල් මේ දෙකක්ද නැත්තයි? එකම බයික් එක ඉස්සෙන්නේ මේ ක්‍රෑෂ් බාර්ස් ටික එනවා මෙතනට මේ පේනවනේ මේ ක්‍රෑෂ් බාර් එක ආර්ධිකටම එනවනේ. මේක ඇල්ලයි මෙතන්ට මේ සෙට් එකේ මේ බොක්සස් තුනේ තමයි නැත් යන්නේ. ඔව් මේක නම් යනවා ලක්ෂ 10 නේ යනවා යනෝනේ මේක 10 යනවා. රේට් කලස් එක ඉතින් මේ yellow and grey විතරද? මේ දිලේ ක්‍රෑෂ් බාස් ටිකයි බොක්සස් ටිකයි එක්ක මේ බයික් එක සුපිරිනේ. අපි කොල්ල දෙන්න I think බ්ලොක් කැන්ඩී රෝඩේ බ්ලොක් ගෙහන් බ්ලොක් අර බාතියන් සන්තුෂ්‍ය හිතමු. ලීෆාන් එක නම් මට නම් සෙට් බා ගැන මගේ සයිස් එකට ලීෆාන් එකද? ඕ උඹට සෙට් නේ? ඒක පට්ට ස්මූත් මේ කොම්සීට් එකත් මරු වැඩේ තියෙන උසනේ. මට මෙහෙම මගේ බයික් එකකින් ඉඳගත්තා. මම හිතුවා එන කියන්නේ උස ඒක අර උඩකනේ බන් තියෙන්නේ ඒකයි. ඔව් මේක තමයි දැක්කේ බොක්ස් ටිකත් එක්ක ඒක ලස්සනයි. ඒක ගන්නකො එකේ අයියේ. ඉතින් මොකද හිතන්නේ මේ දැකපු බයික් සෙට් එක ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්න.